වර්තමාන ලෝකය ගොඩක් වේගයෙන් දියුණු වෙමින් පවතිනවා. පරිගණක සහ අන්තර්ජාලය අපේ දෛනික ජීවිතයට ගොඩක් ගැඹුරින් සම්බන්ධ වෙලායි තියෙන්නේ. ඔන්ලයින් බැංකුකරණය, ඔන්ලයින් සාප්පු සවාරි වගේම ලෝකයේ ගොඩක් සේවා මේ එක්ක බැඳිලා තියෙනවා. කොහොම වුණත් මේ අසීමිත බැඳීම නිසා පරිගණක ලෝකයට විවිධාකාරයේ ස්පෑම්, රැවටීම් සහ වෛරසයන් වගේ ගොඩක් භයානක සයිබර් ආරක්ෂණ අවදානමුත් එන්න පටන් ගන්නවා. ඔයා දන්නවද වර්තමාන ලෝකයේ ඩිජිටල් වෛරසයක් කියන්නේ ජීව විද්‍යාත්මක වෛරසයක් තරම්ම විනාශකාරී දෙයක් කියලා. හැබැයි ඒවා මිනිස්සුන්ට හානි කරනව වෙනුවට අපේ පරිගණක වටිනා දත්ත සහ සමස්ත රටවල් පවා ඉලක්ක කරනවා. අවුරුදු ගණනාවක් පුරා සයිබර් අපරාධකරුවන් සහ හැකර්වරු ඩොලර් බිලියන ගණනක් සොරකම් කරන්නත්, පරිගණක ජාල වසා දමන්නත් වගේම ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් ඇති කරන්න පුළුවන් විදිහේ විනාශකාරී වැඩසටහන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ලෝකයේ මෙතෙක් නිර්මාණය වුණු භයානකම පරිගණක වෛරස් කිහිපයක් ගැන. විශ්වාස කරන්න මේවයින් සමහර වෛරස් ඔයාගේ ජීවිතයේ ලොකුම හතුරටත් වඩා භයානක වෙන්න පුළුවන්. ඉතින් අදත් වීඩියෝ එකට යන්න කලින් ඔයා තවමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. පරිගණක වෛරස් එකක් කියන්නේ මොකක්ද? අපේ මාතෘකාවට යන්න කලින් පරිගණක වෛරසයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉක්මනට තේරුම් ගනිමු. පරිගණක වෛරසයක් කියන්නේ පරිගණක පද්ධති කඩාකප්පල් කරන්න, දත්ත සොරකම් කරන්න හෝ හානි කරන්න නිර්මාණය කරපු අනිෂ්ට මෘදුකාංග වර්ගයක්. ජීව විද්‍යාත්මක වෛරසයක් පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරෙනවා වගේම පරිගණක වෛරසයක් එක් උපාංගයකින් තවත් උපාංගයකට පැතිරෙනවා. විශේෂයෙන්ම ඊමේල්, ආසාදිත ගොනු, වෙබ් අඩවි හෝ USB දාවක හරහා මේ වගේ පරිගණක වෛරස පරිගණක පද්ධතිවලට ඇතුල් වෙන්න පුළුවන්. මේවයින් සමහර වෛරස් නිර්මාණය කරලා තියෙන්නේ විනෝදයට හෝ යම් සමාජයක කැපිපෙනීමක් ඇති කරන්න. ඒත් සමහර පරිගණක වෛරස් නිර්මාණය කරන්නේ බලය සහ විනාශය අරමුණු කරගෙන. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ දෙවෙනි කාරණාව ගැන. දැන් අපි බලමු මොනවද මේ භයානක පරිගණක වෛරස් කියලා. අංක 1. CIH හෙවත් චර්නොබිල් වෛරසය. තායිවානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වුණු චෙන් ඉන් හව් විසින් 1998 දී නිර්මාණය කරපු මේ වෛරසය ලෝකයට මුදා හැරුණේ 1998 අප්‍රේල් 26 වෙනිදා. මේ වෛරසය ඩිජිටල් දත්තවලට වගේම පරිගණකවලට භෞතිකව හානි කරපු පළමු වෛරස් වලින් එකක්. චෙන් ඉන් හව් කියන විදිහට මේක පරිගණක විනාශ කරන චේතනාවෙන් නිර්මාණය කරපු වෛරසයක් නෙමෙයි. ඔහු කියන්නේ මේක ක්‍රමලේඛනත් හදා බැලීමක් විතරයි කියලා. ඒ කොහොම වුණත් කිලෝබයිට් එකක විතර ධාරිතාවයකින් යුතු වෙන මේ වෛරස් එක ලෝකයේ පුරා වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. මේක තායිවානයේ විතරක් එක් දිනක් ඇතුළත පරිගණක 30000කට වඩා ආසාදනය කළා. ඉතින් මේ වෛරස් එක කරපු භයානකම දේ තමයි පරිගණකවල මෙහෙයුම් පද්ධතිවලට ඇතුළු වෙලා ඒවායේ BIOS අලුතෙන්ම ලියන්න පටන් ගනිපු එක. පරිගණක සම්පූර්ණයෙන්ම භාවිතයට ගන්න බැරි තත්ත්වයට පත් කරන්න මේ කුඩා වෛරස් එකට හැකියාව තිබුණා. මේකෙන් බේරෙන්න තිබුණු එකම ක්‍රමය තමයි BIOS චිප් එක භෞතිකව නැවත ප්‍රතිස්ථාපනය කිරීම. කොහොම වුණත් 1998 අප්‍රේල් 26 වෙනිදා මේ වෛරස් එක ලෝකේ පුරා පැතිරිලා පරිගණක ලක්ෂ ගාණක් භාවිතයට ගන්න බැරි තත්ත්වයටම පත් කළා. ඇස්තමේන්තුගත හානිය ඩොලර් මිලියන 250කටත් වඩා වැඩි වුණා. රජයේ ආයතන, බැංකු සහ විශ්වවිද්‍යාලවලට මේ වෛරසයෙන් විශාල හානි සිද්ධ වුණා. ඉතින් මේ හානිය නතර කරන්න ලෝකයේ පුරාම ප්‍රතිවෛරස මෘදුකාංග නිර්මාණය වෙන්න පටන් ගත්තා. වෛරසය නිර්මාණය කරපු චෙන් ඉන් හව් අත්අඩංගුවට ගත්තත් ඒ කාලයේ තායිවාන නීතියේ පරිගණක වෛරස් සඳහා දැඩි දඩුවම් නොතිබුණු නිසා ඔහුව සිරගත කරන්න බැරි වුණා. කොහොමුණත් පසු කාලීනව ඔහුත් ලෝකයේ විවිධ පරිගණක වෛරස විනාශ කරන්න විශාල වශයෙන් උදව් කරන්න කටයුතු කළා. අංක 2. මෙලිසා. 1990 අගභාගයේදී ඇමරිකානු ජාතික ඩේවිඩ් එල් ස්මිත් කියන පුද්ගලයා විසින් නිර්මාණය කරපු මේ වෛරසය ලෝකයේ පළමු ඊමේල් පාදක පරිගණක වෛරසය විදිහට ජනප්‍රිය වුණා. ෆ්ලොරිඩාවේදී Tamanට මුණ ගැහුණු කලාකාරයෙකුගේ මෙලිසා කියන නම තමයි මේ විදිහට මේ වෛරසයට යොදලා තියෙන්නේ. මේ වෛරසය ඊමේල් පණුවා කියන නමිනුත් ජනප්‍රිය වුණා. මේ වෛරසය ප්‍රධාන වශයෙන්ම Microsoft ලේඛන සහ
Microsoft Outlook විද්‍යුත් තැපැල් හරහා වේගයෙන් ව්‍යාප්ත වුණු වෛරසයක් වෙනවා. මේ වෛරසය අන්තර්ජාලය භාවිත කරන අයව වංචාකාරී විදිහට රවට්ටලා දත්ත ගොනුවක් විදිහට පරිගණකවලට ඇතුළු වුණා. ඉතින් මේ ෆයිල් එක කවුරු හරි කෙනෙක් ඕපන් කළොත් මේ වෛරසය ඊමේල් හරහා ස්වයංක්‍රීයව අනිත් අයගේ ඊමේල් වලටත් නිකුත් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ නිසා දින කිහිපයක් ඇතුළත පරිගණක ලක්ෂ ගණනක් ආසාදනය කරන්න මෙන්න මේ වෛරසයට පුළුවන් වුණා. ඉතින් මේක ලෝකයේ පුරා විශාල හානියක් නිර්මාණය කරන්න සමත් වුණා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ මැරීන් බලකායට සිද්ධ වුණා ඔවුන්ගේ මුළු ඊමේල් පද්ධතියම తాවකාලිකව වහලා දාන්න. ඒ වගේම ලෝකයේ පුරා රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක ඇනහිටීම් ඇති කරන්නත් මේ වෛරසය සමත් වුණා. ඉතින් මේ මෙලීසා වෛරසය ලෝකයේ පුරා ඩොලර් මිලියන 80ත් 100ත් අතර ප්‍රමාණයක ඇස්තමේන්තුගත හානියක් සිදු කළා. ඉතින් FBI එක ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා මේ වෛරසයේ නිර්මාතෘව හොයන්න කටයුතු කළා. වෛරසය නිදහස් වෙලා දින 6කට පස්සේ 1999 අප්‍රේල් 1 වෙනිදා FBI එකට පුළුවන් වෙනවා ඩේවිඩ්වත් අරමුවට ගන්න. ඉතින් පරිගණක වංචාව හානිකර පරිගණක වැඩසටහන් ව්‍යාප්ත කිරීම කියන චෝදනා මත ඔහුට ෆෙඩරල් බන්ධනාගාරයේ මාස 20ක සිරදඬුවමක් සහ ඩොලර් 5000ක දඩයක් නියම වුණා. අංක 3 I love you 2000 අවුරුද්දේ මැයි මාසයේදී ලෝකේ පුරා පරිගණක පරිශීලකයන්ට හරි අපූර්ව ඊමේල් එකක් ලැබුණා. මේ පණිවිඩයේ I love you කියලා සඳහන් වුණා. ඒත් මේ ඊමේල් එක විවෘත කරපු අයට නම් ඒක ආදරණීය පණිවිඩයක් වුණේ නැහැ. ඉතින් ඇත්තටම බොහොම පොඩි කාලයකින් මේ ආදර පණිවිඩය ඩිජිටල් බෝම්බයක් බවට පත් වුණා. පැය කිහිපයක් ඇතුළත මුළු ඊමේල් පද්ධතියම බිඳ වැටුණා. පරිගණක ලිපිගොනු විශාල වශයෙන් විනාශ වෙන්න පටන් ගත්තා. ගෝලීය sannivedanayම දරුණු විදිහට ඇන හිටියා. ඉතින් මේක තමයි පරිගණක වෛරස අතර භයානකම වෛරසයක් වුණු I love you වෛරසය. 2000 අවුරුද්දේ මැයි 4 වෙනිදා මිලියන ගණනක් පරිශීලකයන්ට ලැබුණු මේ ඊමේල් පණිවිඩය ඇතුලේ love letter for you txt vbs කියන නමින් ඇමුණුමක් දකින්න ලැබුණා. ඉතින් මේ කාලේදී ඊමේල් වංචාව කියන දේ ගොඩක් දුර්ලභ දෙයක් වුණු නිසා මේ පණිවිඩය විවෘත කරන්න ගොඩක් අය දෙපාරක් හිතුවේ නැහැ. ඉතින් මේක ඕපන් කරපු ගමන්ම මේ වෛරසය ඩිජිටල් පණුවෙක් වගේ Tamanගේ හානිය සිද්ධ කරන්න පටන් ගත්තා. මුලින්ම ඒක කළේ පරිගණකයේ විවිධ ලේඛන, ඡායාරූප සහ වීඩියෝ වගේ පෞද්ගලික දත්ත සූක්ෂමව විනාශ කරපු එක. ඒ වගේම මෙතනින් අතර නොවුණු මේ වෛරස් එක MS Outlook යෙදුම හරහා පරිශීලකයාගේ සියලුම පෞද්ගලික ඊමේල් ලිපිනවලට ස්වයංක්‍රීයව පැතිරෙන්න පටන් ගත්තා. මේ විදිහට I love you වෛරසය පරිගණකයකින් තවත් පරිගණක මිලියන ගණනකට ආසාදනය වුණා. ඉතින් පැය කිහිපයක් ඇතුළත මේ වෛරසය ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව පුරා වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම මේක ගෝලීය හදිසි අවස්ථාවක් නිර්මාණය කළා. මේ නිසා පෙන්ටගනය වගේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පවා ඊමේල් පද්ධති తాවකාලිකව වහලා දාන්න සිද්ධ වුණා. ඒ වගේම මුළු ලෝකයේ පුරාම ඩොලර් බිලියන 10කට අධික අලාභ ඇති කරන්නත් මේ වෛරසය සමත් වුණා. ඉතින් මේ විශාල හානිය සිද්ධ කරපු මහමොලකරු හොයන්න බලධාරීන් ඉක්මනින්ම කටයුතු කළා. ඒ අනුව ඔවුන්ට හොයාගන්න පුළුවන් වුණා පිලිපීනයේ මැනිලා නගරේ ඔනෙල්ඩි ගුස්මාන් කියන අවුරුදු 24ක සිසුවෙක් තමයි මේ වෛරසය නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඔහු පාපොච්චාරණය කරපු විදිහට පාසල් පරිගණක ව්‍යාපෘතියක් විදිහට පටන් ගන්නපු මේ වෛරසය ඔහුටවත් පාලනය කරගන්න බැරි විදිහට පැතිරිලා ගිහින් තියෙනවා. ඒ කොහොම වුණත් මේකෙදි ඔනෙල්ඩි ගුස්මාන්ට කෙලින්ම දඬුවමක් ලබා දෙන්න බැරි වුණා. ඒකට හේතුව තමයි ඒ වෙද්දි පිලිපීනයේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් කිසිම නීතියක් ක්‍රියාත්මක නොවීම. කොහොම වුණත් මේ නිසා මුළු ලෝකයේ පුරාම ඊමේල් පද්ධති සම්බන්ධ සයිබර් ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු වෙන්න පටන් ගත්තා. අංක 4 සියුස් සාමාන්‍යයෙන් සයිබර් අපරාධ ලෝකයේ සමහර වෛරස් Tamanගේ විනාශකාරී බව ලෝකයට පෙන්눔 කරන්න ගොඩක් කැමතියි. දකින ඕනම කෙනෙකුට මේක පරිගණක වෛරසයක් කියන එක ඉක්මනින් තේරුම් ගන්න සලස්වන එකත් මේවායේ තියෙන විශේෂත්වයක්. ඒත් සමහර වෛරස් තියෙනවා නිහඬව ක්‍රියාත්මක වෙලා Tamanගේ අරමුණු ඉටු කරගෙන කිසිම හෝඩුවාවක් ඉතිරි නොකර අතුරුදහන් වෙන. ඉතින් අපේ වෛරස් ලයිස්තුවේ තියෙන සියුස් කියන වෛරසයත් මෙන්න මේ වගේ නිහඬ හොරෙක් විදියට හඳුන්වන්න පුළුවන්. 2007 කියන්නේ අන්තර්ජාලය සහ අන්තර්ජාල බැංකුකරණය සම්බන්ධයෙන් ගොඩක් විශේෂ වුණු අවුරුද්දක්. මේ කාලයේදී ගොඩක් ව්‍යාපාර ඩිජිටල් කරණය වෙමින් තිබුණා.
මේ කාලයේදී තමයි PayPal, Facebook සහ Amazon වගේ ජනප්‍රිය පහසුකම් සංවර්ධනය වෙන්න පටන් ගත්තේ. ගොඩක් අය ගනුදෙනු කළේ සහ සාප්පු සවාරි ගියේ මෙන්න මේ දියුණු අන්තර්ජාල පහසුකම් එක්ක. ඒත් කවුරුවත් නොහිතපු විදිහට මේ පහසුකම් එක්ක අලුත්ම විදිහේ අවදානමකුත් එන්න පටන් ගත්තා. මේ සියුස් කියන වෛරසය මුලින්ම මතුවුණේ 2007 ජුලි මාසයේදී. අන්තර්ජාලයේ විවිධ වෙබ් පිටු සහ ඊමේල් පණිවිඩ හරහා මේ වෛරසය පරිගණක අතර වේගයෙන් පැතිරෙන්න ගත්තා. කවුරු හරි කෙනෙක් මේ ඊමේල් පණිවිඩය ඕපන් කරාම සියුස් වෛරසය නිහඬවම ඒ පරිගණකය ආක්‍රමණය කළා. කිසිම එරර් එකක් නැහැ. කිසිම බිඳ වැටීමක් නැහැ. ඒත් වෛරසය පරිගණකය වේගයෙන් ආක්‍රමණය කරනවා. ඇත්තටම සියුස් කියන්නේ ට්‍රෝජන් අශ්වයෙක්. ඒ කියන්නේ මේක රහසිගතව පරිගණකවල අභ්‍යන්තරය හැක් කරනවා. ඉතින් ඇත්තටම මේ වෛරසය කළේ මොනවද? සියුස් මුලින්ම කළේ කම්පියුටර් කීබෝඩ් එකේ පරිශීලකයන් ප්‍රෙස් කරන කීස් මොනවද කියලා තේරුම් ගනිපු එක. ඊට පස්සේ මේ කී ප්‍රෙස් වලින් පරිගණකයේ බැංකු ගිණුම් වල සහ වෙනත් වැදගත් පාස්වර්ඩ් හොරකම් කරලා ඒවා මේ වෛරසය මෙහෙවන අයගේ අතට පත් කරනවා. කෙටියෙන්ම කිව්වොත් සියුස් පැතිරුණු හැම පරිගණකයක්ම අපරාධකරුවන්ට දුරස්ථ පාලක ATM මැෂින් එකක් බවට පත් කළා. ඉතින් මේ සියුස් වෛරස් එකේ මූලිකම අරමුණ උනේ පුළුවන් තරම් සල්ලි හොරකම් කරන එක. මේක ගොඩක් වේගයෙන් පැතිරුණා වගේම පාලනය කරන්නත් ගොඩක් අමාරු වුණා. 2010 වසරේදී මේ වෛරසය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බැංකු වලින් ඩොලර් මිලියන 70ක් හොරකම් කළා. සයිබර් ආරක්ෂක විශේෂඥයන් මේ වෛරසය විනාශ කරන්න කොච්චර උත්සාහ කළත් හැකර්වරු නිතරම මේ වෛරසය අප්ඩේට් කරමින් වෛරසය ශක්තිමත් කළා. ඒත් 2014 අවුරුද්දේදී FBI සහ යුරෝපෝල් විසින් මෙහෙයවපු ඔපරේෂන් ටෝවර් කියන සයිබර් මෙහෙයුමෙන් මේ භයානක සියුස් ජාලය සම්පූර්ණයෙන්ම අල්ලගන්න සමත් වුණා. මේ නිසා ඔවුන්ට පුළුවන් වුණා මේ වෛරසය නිසා සිදුවුණු සොරකම් తాවකාලිකව නතර කරන්න. ඒ කොහොම වුණත් මේ වෛරසය නිර්මාණය කරපු මහමොලකරු වෙන ස්ලාවික් කියන රුසියානු හැකර්වරයාව අල්ලගන්න නම් ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. පස්සේ කාලෙකදී FBI එක නිල වශයෙන් දැනුම් දෙනවා ස්ලාවික්ව හොයලා දෙන කෙනෙක්ට ඩොලර් මිලියන 3ක මුදල් තෑග්ගකුත් දෙනවා කියලා. ඒ කොහොම වුණත් කවදාවත් ඔහුව අත්අඩංගුවට ගන්න බැරි වුණා. ඉතින් ඔහු අද දක්වාම නිදැල්ලේ ඉන්නවා. කොහොම වුණත් සියුස් වෛරසය ලෝකේ පුරා ඩොලර් බිලියන ගණනක ඇස්තමේන්තුගත පාඩුවක් සිදු කළා. ඒ වගේම භයානකම දේ තමයි මේ වෛරසය අදටත් සීමා සහිතව ක්‍රියාත්මක වීම. ඉතින් සියුස් කියන්නේ ආරම්භයක් විතරයි. මේ වගේ වෛරස විශාල වශයෙන් ඉදිරියේදී නිර්මාණය වෙන්න පුළුවන් කියන එකත් හොඳින් මතක තියාගන්න. අංක 5 WannaCry 2017 මැයි මාසයේදී ලෝක ඉතිහාසයේ වඩාත්ම භයානක සයිබර් ප්‍රහාරයක් ආරම්භ වුණා. පැය කිහිපයකින් රටවල් 150ක් පුරා පැතිරුණු මේ වෛරස් එක තමයි WannaCry කියන්නේ. මේ වෛරස් එක ransomware මෘදුකාංගයක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මොකක්ද මේ ransomware කියලා කියන්නේ? ransomware කියන්නේ ගොඩක් බලවත් එන්ක්‍රිප්ෂන් ක්‍රියාවලියක් භාවිතා කරලා කාගේ හරි පෞද්ගලික දත්ත සහ තොරතුරු ගොනු ලොක් කරන්න පුළුවන් මෘදුකාංග වර්ගයකට. ඉතින් අපි මේ කතා කරන පරිගණක වෛරසයත් මේ වගේ භයානක ransomware එකක්. ඉතින් මේ හානිකර මෘදුකාංගය Eternal Blue කියන නමින් මුලින්ම හඳුනගන්නේ NSA නැත්නම් එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සිය විසින්. ඒත් ඔවුන් කරපු නරකම දේ තමයි මේ ගැන ලෝකයට අනුතුරු අඟවන්නේ නැතුව ඒක රහසිගතව හංගලා තියාගනිපු එක. මේක අධිආරක්ෂිත පද්ධතියක රහසිගතව සංගවන්න ඔවුන් කටයුතු කළා. ඒත් 2017 අප්‍රේල් මාසයේ දවසක The Shadow Brokers නමින් හඳුන්වන හැකර් කණ්ඩායමක් මේ Eternal Blue කියන ransomware එක හොරකම් කරලා ඒක අන්තර්ජාලයට මුදා හරිනවා. ඉතින් ඊට මාසයකට පස්සේ හැකර්වරයෙක් මේ ransomware එක වැඩි දියුණු කරලා ඒක WannaCry කියන නමින් දියුණු පරිගණක වෛරසයක් විදිහට පරිගණක ජාලවලට ව්‍යාප්ත කරනවා. ඉතින් WannaCry කරපු භයානකම දේ තමයි පරිගණක වලට ඇතුළු වෙලා ඒවායේ තියෙන ලිපි ගොනු එන්ක්‍රිප්ට් කරලා ලොක් කරපු එක. වෛරසය ආසාදනය වුණාම පරිගණකවල තිරයේ ඔබේ ගොනු සංකේතනය වී ඇත කියන පණිවිඩය දකින්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒ ගොනු ආයේ විවෘත කරලා Tamanගේ දත්ත ලබා ගන්න නම් පරිශීලකයන්ට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන් යම් මුදලක් හැකර්වරුන්ට ගෙවන්න. නිකම්ම නෙමෙයි බිට්කොයින් වලින්. සමහර අයට දින 3ක් ඇතුළත බිට්කොයින් වලින් ඩොලර් 300ක් ගෙවන්න. නැතිනම් ඔබේ දත්ත ස්ථිරවම මකා දමනු ලැබේ කියන පණිවිඩය දකින්න පුළුවන් වුණා. ඉතින් මේ වෛරසය ලෝපුරා රටවල් 150කට වැඩි ගණනක පරිගණක ලක්ෂ 3කට වඩා ආසාදනය වුණා.
විශේෂයෙන්ම මේ නිසා එක්සත් රාජධානියේ රෝහල් පද්ධතියට විශාල හානියක් සිදු වුණා. ඒ වගේම ලෝවටා බැංකු සහ ප්‍රවාහන පද්ධති විශාල ප්‍රමාණයකට විශාල අලාභ හානි සිද්ධ වුණා. මේ නිසා ගෝලීය වශයෙන් සිදුවුණු ඇස්තමේන්තුගත අලාභය ඩොලර් බිලියන 5කටත් වැඩි. කොහොම වුණත් වයස අවුරුදු 22ක බ්‍රිතාන්‍ය සයිබර් ආරක්ෂණ පරීක්ෂකයෙක් වුණු මාකස් හචින්ස් මේ භයානක වෛරස් ආක්‍රමණය නතර කරන්න සමත් වෙනවා. ඔහු මේ වෛරසය කිල් ස්විච් එකක් පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම නතර කරලා දානවා. ඒ හින්දා ලෝකයේ ලක්ෂ ගණනක් පරිගණක මේ හානිකර තත්ත්වයෙන් බේරගන්න ඔහුට හැකියාව ලැබුණා. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති ඩිජිටල් ලෝකයේ පරිගණක වෛරසයක් මොනතරම් භයානක වෙන්න පුළුවන්ද කියලා. අද අපි කතා කරපු හැම වෛරස් එකකින්ම අපිට පෙන්නලා දෙන්නේ මේ ඩිජිටල් ලෝකයේ තියෙන අඳුරු කොටස ගැන. වර්තමානයේ වෙද්දී ගොඩක් දියුණු සයිබර් ආරක්ෂක පද්ධති නිර්මාණය කරලා තිබ්බත් ඒ හා සමානවම බලවත් අනිෂ්ට මෘදුකාංග නිර්මාණය කරන්න හැකර්වරු දැනටත් උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් මේ නිසා හැම වෙලාවෙම කල්පනාවෙන් ඉන්න. ඔයාගේ වැදගත් දත්ත ප්‍රවේශම් කරගන්න වගේම විශ්වාසදායක ඇන්ටිවෛරස් මෘදුකාංග පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ පණිවිඩයත් එක්ක අද අපි අපේ වීඩියෝ එක අවසන් කරමු. වීඩියෝ එක ගැන ඔයාට හිතන දේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකේ අවසානයේ වෙනකන්ම රැඳිලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.